අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ ගරු කටයුතු පණ්ඩිත මාධෝවිට වජිරබුද්ධි මහාතුරුපාදයන් වහන්සේ ඇතුළත් ඒ සදහවත් පින්වත් පිරිස ඒ නිමිති කොටගෙන මහනුවර සීවා විශ්වවිද්‍යාලයේදී ඉතා වටිනා වැඩසටහනක් සම්පාදනය කොට තිබෙන අවස්ථාවයි. මේ පිළිබඳව මල්වතු මහා විහාරයේ වෙනුවෙන් ආසංසනය ප්‍රකාශ කිරීම අප වෙත නියම කොට තිබෙන කාරණයක්. විශේෂයෙන්ම අපේ රටේ පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණංකර මාහිමියන් වහන්සේගේ උත්සාහය කැපවීම සහ උන්වහන්සේගේ අනෙකුත් ඒ සදහවත් ගිහි පැවිදි පින්වත් පිරිසගේ සහයෝගයෙන් පිරිවෙන් අධ්‍යාපනය වඩා වර්ධනය වුණු ආකාරය ඉතාම පැහැදිලිව ඉතිහාසයේ සඳහන් වෙනවා. කෙටියෙන් සඳහන් කළොත් පැල්මඩුල්ලෙන් ආරම්භ වුණ ඒ අධ්‍යාපනික කටයුතු ඉන් අනතුරුව රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් ස්ථානය දක්වාත් අනතුරුව අතිශ්‍රේෂ්ඨ විද්‍යෝදය පරිවේනස්ථානය සහ අතිශ්‍රේෂ්ඨ විද්‍යාලංකාර පරිවේනස්ථානය සඳහාත් සම්ප්‍රේෂණය වුණු ආකාරය ඉතිහාසයෙහි සඳහන් වනවා. ඊට අමතර වශයෙන් නියමකන්ද ශාස්ත්‍රාලය සංඝරාජ මාහිමියන් වහන්සේ විසින් ඉතා කැපවීමකින් ගිහි පැවිදි හැම දෙනාගේම සහයෝගයෙන් සමාරබ්ධ කොට කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන්ගේ පූර්ණ සහයෝගයත් ලබාගෙන වඩා වර්ධනය කළ ආකාරය ඉතාම පැහැදිලි. මෙලෙසින් දීර්ඝ ඉතිහාසයක් ඇති මේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වර්තමානයේදී විශ්වවිද්‍යාල තලය දක්වා වඩා වර්ධනය වී තිබෙන අතර ඒ තුළින් ගිහි පැවිදි සත්පුරුෂ බොහෝ පින්වත් පිරිසකටද දේශීය විදේශීය බොහෝ පින්වත් පිරිසකටද ඉගෙනීම අධ්‍යාපනය සහ ඒ ක්ෂේත්‍රයන් වඩා වර්ධනය කිරීමට පුළුවන් විය. සංඝරාජෝත්තමයන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් ආරම්භ කළ ඒ උතුම් කාර්යය අදට ගැලපෙන ආකාරයට වඩා වර්ධනය වීම පිළිබඳව සන්තෝෂය ප්‍රකාශ කරන්නට පුළුවනි. ඒ නිසා මේ පිරිවෙන් ජාතික දිනය සාර්ථකව සමාජගත කිරීමේ වගකීම මේ අවස්ථාවේදී අතිශයින්ම වැදගත් වන බව සඳහන් කරමින් මල්වතු අස්කිරි උභය මහා විහාරය ශ්‍රී දංශා ධාතු මන්දිරය මූලික කරගෙන මේ පිළිබඳව කටයුතු සම්පාදනය කිරීම බෙහෙවින් අගය කළ යුතු බව එය අනාගතයේ දක්වාම වඩා වර්ධනය වීම අවශ්‍ය වන බවත් සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි.